ආයුබෝවන් කියන පිළිගන්නවා. අද මම සූදානම් වෙන්නේ යුරෝපා සංචාරය ආරම්භ කිරීම සඳහා. දැන් මම මේ මොහොතේ රැඳී සිටින්නේ ෆ්‍රැන්ක්ෆර්ට් ප්‍රධාන ගුවන්තොටුපළේ. මම මේ ගුවන්තොටුපළේ ඉඳලා ග්‍රීසිය බලන් පිටත් වීමට අද සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි මගේ ප්‍රධානම ගෝයක පටන් ගන්න ග්‍රීසියේ ඉඳලා ඒ වගේම ඔබ නොවිසු දසුන් මම මේ ගමන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලස්සන තැන් ඔබට දැන් බලා ගැනීම සඳහා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ රැඳී සිටින්න මාත් සමග. මම දැන් ග්‍රීසියේ නැවතිලා ඉන්න හොටෙල් එකේ තමයි මේ ඔබ රූපරාමපල දකින්නේ. දැන් මම ඉන්නේ 471 කියන කාමරේ. එතකොට අපි බලමු ඒක ඇතුළ කොහොමද කියලා. ඉතින් මම තනියෙන් මේ සංචාරයන් නිසා මට ඒක ඇඳයි තියෙන්නේ. කටට පෙන්නනවා. හැබැයි මම ඉන්න කොතන වුණත් සුපිරිම විදියට තමයි මම ඉන්නේ. ඒ ඉන්න ටික කාලය ටික වෙලාව සුපිරිම විදියට මම ජීවිතය ගත කරනවා. දැන් බලමු අපගේ රූම් එකේ කොහොමද ලස්සන පිරිසිදුතාවය බලමු. මේක තමයි බාත්රූම් එක. මේ පැත්තේ තියෙන කබඩ්. මේ තියෙන්නේ මගේ ඇඳ. ඊට පස්සේ එතනින් තියෙන ජකුසිය. දැන් මම මේ මොහොතේ රැඳී සිටින්නේ ග්‍රීසියේ ප්‍රසිද්ධ ස්ථානයක. මේ ප්‍රසිද්ධ ස්ථානවල තියෙන පොඩි පොඩි ලේන් ඇතම්ස් ටවුන් එකේ පොඩි පොඩි ලේන් තියෙනවා. ඒ ලේන් වල හැම තැනම තියෙන්නේ මේ වගේ දොඩම් ගස්. මේ බලන්න දොඩම්. මේ ලයින් එකේම තියෙන දොඩම් මේ බලන්න. දැන් අපේ පාරවල මේව දොඩම් හිටේවට හරි වටිනවා. නමුත් අපි වතු වලනේ හිටවන්නේ. දැන් මේ කට්ටිය වතු වල වෙනම හිටවනවා. පාරේ දෙකට වෙනම හිටවනවා. ඉතින් පුදුම ලස්සනක්. මුළු පාරම දොඩම් වලින් පිරීලා තියෙන. මේ පාරම තියෙන තනිකර දොඩම්. හරිද? ඒ වගේ එක එක ලේන් තියෙනවා. දැන් මම තව ලේන් එකක් පෙන්නන්න. මේ තියෙන්නේ දොඩම් නේ. වෙනවා. මේ තියෙන තව දොඩම් ගහ. ඊට පස්සේ මේ තියෙන තව දොඩම් ගහ. මේ බලන්න. පුදුම ලස්සනයි. මේ දොඩම්. මේ අපි මේ තියෙන මෙහි තියෙන පතොක් වර්ග වල ගෙඩි මෙයා අපි එහෙ කන්නේ ඩ්‍රැගන් ෆෘට්. ඒ වගේ තමයි මේ පළාත වල ඩ්‍රැගන් ෆෘට් වගේ තමයි මේ පතොක් වල ගෙඩිය එක කනවා. මේ තියෙන මම අර කොටේ ලොකු ගහක් වෙන්නේ බෝල් තියෙන ගෙඩි තියෙන ඒකේ තියෙන ඇට මේ තියෙන්නේ. මේවා බැදලා කන්න පුළුවන්, තම්බලා කන්න පුළුවන්. මේ පළතුරු මේවට අපි දන්නවා. මෙහි තියෙන මිදිවල වෙනස තමයි මේ වගේ කහම කහ පාටයි. කහම කහ පාටයි. හරිම රසයි. දැන් මම මේ මොහොතේ ඉන්නේ ග්‍රීසියේ තියෙන පෝට් එකේ තමයි මම මේ මොහොතේ රැඳිලා ඉන්නේ. මම දැන් තා ස්වල්ප වේලාවකින් මේ අලුත්ම අත්දැකීම ලබා ගැනීම සඳහා මේ නැවේ ගමන් කරන්න සූදානම් වෙනවා.
ඒ වගේම මේක ලෝකයේ තියෙන නැව් වලින් අනර්ග නැවක් හැටියට මේක සඳහන් වෙන්නේ. මේ නැවේ නව හඳුන්වා දෙන්නේ no statendum කියලා නැව තියෙන්නේ. මේ නැවේ තමයි මම දින සාමාන්‍යයෙන් සුමාන දෙකකට වැඩි කාලයක් මේ නැවේ තමයි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි තව මේ නැවේ තම රටවල් 6කට 7කට යන සූදානම් වෙනවා. මම ওই කට්ටියේ ස්ථාන වල තියෙන දුර්ලභ දසුන් දෙන්නන්නම්. ඒ නිසා මම ওই කට්ටිය ඉල්ලීමක් කරනවා. ওই කට්ටිය මෙවැනි දේවල් සියසින් දකින්න ජීවිතේ විඳින්න මේවට එන්න කියලා මම ආරාධනා කරනවා. අපි එතකොට ගිහින් බලමු මේ වැඩ පිළිවෙල කොහොමද කියලා. බොහොම ස්තුතියි. මාත් එක්ක රැඳී සිටින්න. දැන් මම ඇතුළට ගමන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ඇතුළ කොහොමද කියලා. මේ නැව මීටර් 300ක් දිගයි. හරි. මම ෆස්ට් ක්ලාස් එකක ඉන්නේ. ඇතුළට බලමු ගිහිල්ලා. මොනෝයිස් ටැටෙන්ඩර් නැවේ මගේ කාමරේ ඉස්සරහම තියෙන VIP කාමරේ කියලා බලමු කොහොමද කියලා. හරි. මේ තමයි මගේ නැවේ කාමරේ. මගේ රූම් එක බොහොම ලස්සනට තියෙනවා. ඉතින් මගේ ගමනාන්තයේ තියෙන්නේ තනියෙන් මගේ ජීවිතේ වැඩිපුර ගෙවිගෙන යන්නේ. ඒ වගේම තමයි මේකේ හරිම ලස්සනයි. මගේ දකුණු අත පැත්තෙන් ඔකට පෙන්වන්නේ බාත්රූම් එක. බලන්න බාත්රූම් එක. පිරිසිදුව හරිම ලස්සනට තියෙනවා. හරි. ඕකේ. ඊට පස්සේ ඔය කට්ටියට මම පෙන්නන්නේ මගේ ෆ්‍රිජ් එක. තව ගොඩක් දේවල් කෑලි බෑලි තියෙනවා. ඒවා කට්ටිය පෙන්නන්නේ නැහැ නිකන් ගැටලුවක් වෙන හින්දා. මේකේ තියෙන්නේ මට බොන්න අවශ්‍ය කරන જાති බීම වර්ග. මේකේ වයින්. හරි. මේක තව ගොඩක් තියෙනවා. මේ જાතියම තමයි මේ පුරවලා තියෙන්නේ. ඒක පෙන්නන්නේ නැහැ මම. ඔය කට්ටියට ගැටලුවක් වෙන නිසා. මේ මගේ ඇඳ. එතකොට මෙතනින් තමයි මගේ බැල්කනි එක තමයි මේ ඔබ දකින්නේ. මේ සෙක්ෂන් එකේ ටිකක් මුදලින් වැඩි ඒවට තමයි මේ බැල්කනි එක මට හම්බ වෙලා තිබෙන්නේ. මොකද අනිත් ඒවා බැල්කනි නෑ. ඔකට උඩට ආපුවම පේනවා එක බැල්කනියක්වත් නැහැ. හරි. එතකොට මේක මට විශේෂ කාමරයක් හැටියට තමයි මට හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක හරිම ලස්සනයි. ඒ හිතන මම මේ වගේ තැනක මගේ රස්සාව බොහොම ලස්සනට කරගෙන මම සුමාන දෙකක් රටවල් 7ක විතර සංචාරයක් තමයි මම මේ නැවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මම මේක තමයි රස්සාව කරන්නේ. ඒකයි මම මේ විදිහට VIP කාමර දීලා මම මේ කට්ටිය මෙහෙම සලස්සලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් ඊට පස්සේ මේ නැවේ තව දේවල් තියෙනවා ගොඩාක් බලන්න. මම ඒවට ඔය කටි එක්කන් යනවා. රැඳෙන්න මාත් එක්ක සුබ ගමන් වේවා.
වලට ආවා. කෝෆු වලට එන්න මට දවස් 2ක් ගියා. ඒකට දැන් කෝෆු වලින් බැහැලා මම කෝෆු අයිලන්ඩ් එකට ආවා. අයිලන්ඩ් එකටලා දැන් අයිලන්ඩ් එකේ තියෙනවා ප්‍රසිද්ධ ස්ථාන කීපයක් තියෙනවා. ගොඩක් දුර යන්න ඕන. එතකොට ඒකට මට යාළුවෙක් මගේ හැමදාම මම මේ මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා කෝෆු වලට. මේ දෙවෙනි වතාවට මම මේ ආවේ. ඒකට මම මේක දැන් සිද්ධාස්ථාන. ඒ කියන්නේ මෙහි තියෙන වටිනා ස්ථාන, පෞරාණිකත්වයෙන් තියෙන ස්ථාන ඔය කට්ටියට පෙන්නනවා. ඒ ටික බලන්න. එතකොට ඔය කට්ටියත් මොකද මගේ ගමනාන්තයේ තියෙන්නේ ඉතාලියට යන්න. එතකොට ඉතාලියට යන අතරේ තමයි මේ කෝෆු වලට ආවේ. ඒකට මට තව දින තියෙනවා 12කටත් වැඩි සංඛ්‍යාතයක් ඉතාලියට යන්න. ඉතින් එතකා යන හැම තැනකදීම ලස්සන ස්ථාන ඔය කට්ටිය මම දක්වනවා. බලන්න පෙන්වනවා. එතකොට ඒවා බලන්න සියසින් බලන්න නම් කොහොම හරි ඔය කට්ටිය මේ ගමන එන්න. නැත්තම් එහෙම බලන්න බැරි කමක් තියෙනවා නම් මා එක්ක රැඳෙන්න මම මේ ස්ථාන ටික පෙන්වනවා. බොහොම ස්තුතියි. මේ තියෙන්නේ කෝෆු වල තියෙන ඔලිව් ගහ. කොට ඔලිව් ගහ මේක අවුරුදු දහස් ගාණක් පැරණි ගහක්. ඒකට හිතා ගන්නකො මේකේ ගහේ ප්‍රමාණයත් එක්ක. එතකොට මම මේ පෙන්නන්න ඔය කට්ටිය ඔලිව් තෙල් අපි කෑවට ගහ දැකලත් නැහැ, ගෙඩි දැකලත් නැහැ. ගොඩක් දිනෙක. ඒ නිසා මේ තියෙන්නේ ඔලිව් ගෙඩි. මේ තියෙන්නේ ඔලිව් ගෙඩි. මේ ඔන්න. අපේ ඩ්‍රැගන් ෆෘට් වගේ තමයි මේ රටවල් වල තියෙන පතොක් වර්ගයක්. මේ පතොක් ගෙඩි ඔක්කොම කනවා. මේ ඩ්‍රැගන් ෆෘට් වගේ මීපැණි වගේ මේ ගෙඩි හරිම රසයි. තව කට්ටියට ගෙඩියක් කඩලා පසුව පෙන්නන්නම්. හරිම රස జాතියක්. මෙන්න බලන්න. මේ බලන්න අපේ ලංකාව වගේම තමයි මේ ගස්වල මේ නිකන් උලට වගේ හැදෙන්නේ මේ ගෙඩි. පොඩි ගස්වල කොළ වලට වැඩිය ගෙඩි තියෙනවා බලන්න. හරිම ලස්සනයි මේ. මෙයා බලන්න නම් ඉතින් මෙහෙටම එන්න වෙනවා. අවුරුදු 830කට වැඩිය පැරණි මොනොස්ට්‍රි එකක් බලන්න අපි යන්නේ. මේ තමයි ප්‍රධාන ගේට්ටුව. අපි ඇතුළට යන මේ ස්ථානයේ බැලීම සඳහා. මේකලා තියෙන්නේ. මේක කඳු මුදුනක පිටලා තියෙන හරිම ලස්සනයි. මෙහා පැත්තේ මොකද?
මම දැන් ඉන්නේ කෝෆු කියන දූපතේ. එතකොට මේ දූපතට පල්ලෙහායි මේ දකුණු අත පැත්තෙන් ඔය කට්ටියට පේන්නේ මහා සාගරය. මහා සාගරේ ඉඳලා මේක පැරණි ගම්මානයක් තියෙන භූමියකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට මේකේ අඩි 1200කට වැඩිය උසකින් තමයි මේ භූමිය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා. හැබැයි අපි දකින තැන්වල ඔලිව් ගස් හැමතැනම අපිට තියෙනවා බලන්න. ඔලිව් ගස් මේ දූපතේ විතරක් මිලියන 1.2ක් තියෙනවා කියලා තමයි දැනට සඳහන් වෙන්නේ. ඒ වගේම හරිම සුන්දර හරිම ලස්සන පසුබිමක් තියෙන ස්ථානයක්. හැමතැනම පළතුරු ගස් තියෙන වැඩිපුර දකින්න අපිට ලැබෙන්නේ. අර එහා පැත්තේ තියෙන්නේ කඳු යායක්. එහෙටත් අපිට යන්න පුළුවන්. ඒත් ඔය කට්ටිය පේනවා මිනිස්සු ජීවත් වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ ගම්මාන විදිහට. එක පැත්තෙන් පැත්ත ගම්මාන විදිහට තියෙන්නේ. ඉතින් අපි බලමු තවත් එක පැත්තකට ගිහිල්ලා ඒ පැත්තේ සුන්දරත්වය කොහොමද කියලා මම ඉල්ලීමක් කරනවා. ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම දැක බලා ගන්න මේවට එන්න. ඇවිල්ලා ඔය කට්ටියත් මේවා එන්ජොයි කරන්න. ජීවිතේ විඳින්න. නිකන් ගෙවල් වලටලා හිර වෙලා ජීවිතේ ඉන්න එපා. එන්න. ඇවිදලා මේවා බලන්න සතුටු වෙන්න. බොහොම ස්තුතියි. ඒවා තියෙනවා. මොකද උසම තැනක ඉන්නේ. මේ පල්ලෙහෙන් ඔක්කොම පේන්නේ ගම්මාන. ලස්සන views එකක් තියෙන්නේ. වෙන ඉන්නට ගියා සමානයි මාර පුර. සාමාන්‍යයෙන් අපිට දරා ගන්න ටිකක් පුළුවන් බැරි ගන්නට වගේ. හරිම ලස්සනයි. ඉතින් මම මතක් කරලා මේ දැක බලා ගන්න සියසින් දකින්න නම් කෝෆ් වලට වෙන්න වෙනවා. දක්නේ බලන්න ආයේ උඩරම තියෙන වටේ බලන්න පුළුවන් ඒක බලන්න. කියන්න ඕන මේක සෙනගන් කලාපයට අයිති රටක් නෙමෙයි. සෙනගන් රටෙන් වෙනම තියෙන රටක්. මේකට වෙනම වීසා එකක් අවශ්‍යයි මේ රටට ගොඩ බහින්න. ඒක ප්‍රධානයි. දෙවෙනි කාරණේ තමයි මේක විශාල කඳු මුදුන් යායක් මැද්දේ තමයි විශාල කඳු දෙපැත්තෙම කඳු යායක් මැද්දේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේක ටූරිස්ට් කලාපයක් හැටියට තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තමයි විශාල නැව් ඇවිල්ලා මෙතෙන්ට එන්න පුළුවන් නැව් මේ ස්ථානය තුල නවත්තනවා. මෙතෙන්ට එන්න බැරි ඒවා මුහුද මැද නවත්තලා එතනින් බෝට්ටු වලින් තමයි මේ ස්ථානට මිනිසුන් රැගෙන එන්නේ. මොකද ඔය කට්ටිය පේනවා මෙතන විශාල නැවක් මේ එහා පැත්තේ නවත්තලා තියෙනවා. දැන් මීට වැඩිය විශාල නැවක තමයි මම ඇවිල්ලා මෙතන නවත්තලා තියෙනවා. එතන බෝට්ටුවේ තමයි මම මෙතෙන්ට ගෙනාලා දැම්මේ. ඉතින් ඒ නිසා මේක හරිම ලස්සන තැනක්. හරිම සුන්දරයි. හරිම පිරිසිදු භාවයෙන් කියලා වැඩක් නැහැ ගැන. ඒක. ඉතින් අපි ඔය කට්ටිය මේවා පෙන්නන්නේ දුර්ලභ දසුන් කාටත් සමහර ජීවිතේ මරණකම්වත් මේවා දකින්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මාත් එක්ක රැඳෙන්න තව ලස්සන තැන් තියෙනවා. ඒ තැන් බලා ගැනීම සඳහා බලන්න මේ වීඩියෝ එක දිහා පුදුම ලස්සනයි. නැවත රැඳෙන්න මා එක අපි යමු. නැවත අලුත් ස්ථානයක් බැලීම සඳහා.
Good. So first of all, my name is Peter, like Peter Pan, so you can remember it easily in your head. I am a Special Forces airplane pilot. I'm a military pilot, but also I'm a captain in this business. We'll like this as a personal question for you. I'm a captain in this business for 10 years. What does it mean? Well, I do 10 tours like this daily, literally. I tend never to have 3 days, so in general some experience. Yes, it's not the first tour. Watch your heads. Welcome to the Baloo Cave. Listen, you out here to be cold. Available if we go. Where is it?
මම දැන් ඇවිල්ලා ඉන්නේ ක්‍රොවේසියාවේ ස්ප්‍රිට් කියන නගරයට. එතකොට මේ නගරේ පුදුම ලස්සනයි. මේ පැත්තෙන් මුහුද, මේ පැත්තෙන් ගොඩබිම. එතකොට අපි ආපු නැව තමයි අර ඔය කට්ටිය අතන පේන්නේ. හොලන්ඩ් ඇමරිකා කියන නැව. එතකොට මේ පැත්ත සිටි එකට තමයි යොමු වෙලා තියෙන්නේ. අර විශාල කඳු වැටි තමයි ඔය කට්ටිය දකින්න ලැබෙන්නේ. එතකොට සුන්දරම ස්ථානයක්. හැබැයි මේක වෙන තැන් වලට වැඩිය ගොඩාක් කූල්. සාමාන්‍යයෙන් අපිට මීට වැඩිය තා චුට්ටක් කූල් වුණොත් අපිට ටිකක් අමාරුයි ඒක දරා ගන්න. හිතා ගන්න අන්නේ විදිහට තමයි මේකේ ටෙම්පරේචර් එක මේ ස්ථානය තුල තියෙන්නේ. අවුව තියෙනවා. අවුව තිබ්බට පුදුමාකාර සීතලක් දැනෙනවා ඇඟට. ඒ වගේම තමයි හරිම ලස්සනයි. මේ ස්ථානය කතෝලික රෝමානු කතෝලික පල්ලියක් හැටියට තමයි මේ ස්ථානය සඳහන් කරන්නේ. අන්නාගමිකයන්ගේ පූජනීය ස්ථානයක් හැටියට තමයි මේ ස්ථානෙම දකින්නේ. තවත් නුදුටු දර්ශන බලන්න ඔබ මා එක්ක රැඳෙන්න. ස්ප්‍රිට් නගරයේ සිට සියලු දෙනාට සුබ දවසක්. දැන් මම මේ මොහොතේ රැඳී සිටින්නේ ඉතාලියේ. ඉතාලියේ ට්‍රියස්ටා කියන නගරේ. එතකොට ඔය කට්ටිය ඉතින් හිතා ගන්න පුළුවන් පළවෙනියෙන්ම මේ වැඳාගෙන ඉන්නේ මොකද කියලා. ඒ තරමටම සීතලයි. ඒ කියන්නේ ඕල් කියන්නේ ඉතින් කියලා වැඩක් නැහැ. හරි? ඒකත් මතකයේ තබාගෙන අපි ට්‍රියස්ටා වල ඉඳලා වෙනීසිය බල අපිටත් දෙන්න සූදානම් වෙන්නේ. අපි නැවත වෙනීසියේදී හමු වෙමු. මේ පැමිණෙන්නේ වෙනීසිය බලා මාව රැගෙන යන දුම්රිය හයි ස්පීඩ් දුම්රියක්.
ශේෂ්ඨා වල ඉඳලා වෙනීසිය බලා ගිහිල්ලා තියෙන්නේ. මේ ආපු ගමන පැය දෙකමාරක් විතර වගේ ගමනක්. කොච්චි හයි ස්පීඩ් කොච්චි. ඒකට වෙනීසියේ තියෙන්නේ බෝට්ටු තමයි වැඩිපුර සංචාරක කලාපයක් හැටියට මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ හැම කෙනෙක්ම සංචාරකයෝ හැටියට තමයි මේ තියෙන ප්‍රධාන දුම්රිය ස්ටේෂන් එක. උන් මේ දකින්නේ FS කියලා. මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ අපි බෝට්ටුවක් අරගෙන බෝට්ටුවේ මේ රට්ටුවල ගමන් කිරීම තමයි මේ හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු බෝට්ටුව වල රට ඇතුලේ කොහොමද කියන ප්‍රසිද්ධ ස්ථාන මොනවද කියලා. මේ තමයි විදේශයේ තියෙන රැල් එක. මේක වටේ තමයි බෝට්ටු ඔක්කොම සංචාරය කරන්නේ. මේක සංචාර කලාපයක් හැටියට මම සඳහන් වෙලා තියෙන්නේ. පසුවල් පිලාකින් මම බෝට්ටුවක් අරගෙන මම සංචාරය කරනවා. අපි එතනදී බලමු ලස්සන ස්ථාන මොනවද අපිට දකින්න පුළුවන් වෙන්නේ කියලා. අපි දැන් සූදානම් වෙන්නේ බෝට් එක සවාරියක් යන්න. මේ බෝට් එකේ තමයි මේ බෝට් වැඩිපුරම තියෙන්නේ වෙළඳාම් කටයුතු කිරීම සඳහා ටූරිස්ට්ලට. වාත් එකක් ගත්තා මටත් එකක් කවුමක් යන්න. බලමු රාම කියන කොහොමද කියලා. මම දැන් ඇවිල්ලා ඉන්නේ ස්ලෝවේනියාවේ කොපර් කියන නගරයට. ඒකට මේක හරිම සුන්දර නගරයක්. මේක එහා පැත්තේ තියෙන්නේ පෝට් එක. එතකොට මේ පෝට් එකෙන් බැහැලා ඊට පස්සේ මේ නගරෙට එන්න පුළුවන්. ඉතින් මේ නගරය ඔබ දකින්නේ මේ විශාල හල්ලියක තියෙන කණුවක්. ඒ කණුවේ කොච්චියකුත් ගහලා තියෙනවා. වෙලා බලාගෙන සඳහා අපි යමු මේ ලේන් එක දිගේ ඇතුළට. නොදුටු දසුන් ඔබට පෙන්වීම සඳහා. මේ දැන් අපි මේ වීඩියෝ එකේ යනවා. I'm really glad that I have the opportunity to get you some knowledge about this small little piece of land called Slovenia, Istra,
Welcome on behalf of our travel agency. Stranka is organizing this small little excursion along the long Slovenian coast, 4606 kilometers on the coastline. We have Slovenes going from the Italian side till the Croatia side, and inside of this small little piece of land we have Lynn Road. And if you are good in bicycling, I can just recommend it because you will get to know 3 countries on ස්ලෝවේනියාවේ ආගන්තුකෙන් පේන්නේ ඉතාලිය. එතකොට ඉතාලියේ දැන් තමයි අර පැත්තෙන් ඔය පැත්තට බලන්න පුළුවන්. දැන් මං ඉන්නේ ස්ලෝවේනියාවේ. මේක හරිම ලස්සනයි. මේ ඔලිව් ගහක් තියෙන්නේ. ලස්සනයි. මම දැන් ස්ලෝවේනියාවේ පිරාන් කියන පළාත තමයි ඉන්නේ. මේ ගල් තාප්පෙට එහාට තියෙන්නේ මුහුද. අපි යමු ඒක බලන්න. හැබැයි පොඩි පාරවල් තියෙන්නේ. ගල් අල්ලලා දෙපැත්තම බිල්ඩින්. හරිම ලස්සනයි. හැබැයි හරි නිදහස්. අපි බලමු ගිහිල්ලා ඊයේ මොහොතේ මෙහා පැත්තේ තියෙන්නේ ඉතාලිය. මම මහන්සියට චොකලට් එකක් පොඩ්ඩක් ගත්තා. සුපිරි චොකලට් එකක්. සමනල් ඉන්නවා බෝල තියෙනවා නේ. හැබැයි මේක ටිකක් ගණන් චොකලට් එකක්. කිලෝ 35ක් විතර වගේ වෙනවා. සමනලය තමයි ඉතින් මම කන්න කැමතිම සතා. මරසා චුට්ටි මම බෑග් එකට දාගන්නවා. ආයෙත් අරගෙන ඉස්සන්න. උදේ මම ඉන්නේ කන්න. මොකෙක්වත් නැහැ. ඉන්න තියෙන්නේ මට පමණයි. හරි. දැන් මම ඇවිල්ලා ඉන්නේ ඩෝබනොවික් කියන ප්‍රොවින්සියාවේ තියෙන නගරයකට. මේ නගරය තාම පැරණි නගරයක්. ඔකටියට මගේ වම් අත පැත්තෙන් පේනවා විශාල බලකොටුවක්. මේ කාලේ තිබිච්ච පෞරාණිකත්වයේ රකින්න දැන් මේක මේ විදිහට සංස්කරණය කරලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ ෆොරනර්ස්ලාට එන්න මහා මාර්ගය. ඒක හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි. එතකොට මේ වගේ මේ ඉදිරි පිටින් තියෙන්නේ ගොඩක් ගහ. මේ ලංකාව වගේ නෙමෙයි. ඉතින් මේක දේශගුණය තාම සීතලයි. ඒ සීතලට මම හිතන්නේ මේ විදිහට ලස්සනට ගොඩක් හැදෙන්නේ ඒ සීතලත් එක්කලා. මේකත් හරිම ලස්සනයි. මල් ගස් වෙනුවට ගොඩක් මේ කට්ටිය හිතවලා තියෙන මේ කට්ටිය ප්‍රයෝජනයක් වෙන විදිහට ගස් කොළා. දැන් මේ බලලා අපිත් අනවශ්‍ය ගස් හිටවන්න නැතුව අපිට ප්‍රයෝජනීය ගස් හිටෙව්වොත් අපිටත් ඇත්තටම ලංකාවේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. අපේ ඉඩකඩ ගොඩාක් තියෙනවා. මෙහි ඉඩකඩ ගොඩක් අඩුයි. හරිම ලස්සන නගරයක් හැටියට තමයි මම මේක දකින්නේ. හරිම සීතල පළාතක්, හරිම ලස්සනයි.
මම දැන් ඉන්නේ අල්බේනියාව කියන රටේ සරන්නේ කියන නගරේ තමයි දැන් මම මේ මොහොතේ වැඳලා ඉන්නේ. දැන් මම නැව තමයි යන්නේ කච්චි විහාරයෙන් තේන්නේ. ඒ නැවත නමකලා බෝට් වලින් තමයි අර තියෙන බෝට්ටු. ඒ බෝට් වලින් තමයි මේ නගරයට අපි දිනනවා. ලස්සන රටක්. මේ දුබායි වගේ නිකන් බලන්න හැමතැනම ඉදිගස් තියෙනවා. රටේ ඉදිගස්. ඒ වගේම තමයි පාරවල් අර තාර වගේ නෙමෙයි මේකේ තියෙන්නේ ඔක්කොම එකට හදලා තියෙන්නේ මම හිතන්නේ මේ පළාතේ වෙන්න පුළුවන් ඉදිරිය ලස්සන තැන් ටිකක් බලන්න දැන් ඉන්නේ ග්‍රීසියේ අගොස්ටලින් කියන නගරේ. මේක ඇත්තටම දූපතක්. හැබැයි මේ දූපත වුණාට මේක පුදුම ලස්සන පරිසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් නැව නවත්තලා තියෙනවා. ඊගාගේ ගෘහ නිර්මාණ ශිල්ප ඉතාම හරිම අලංකාරයි, හරිම ලස්සනයි. ඒ වගේම තමයි පාරවල් හරිම පිරිසිදුයි. බලන්න මේ මිනිස්සුන්ට මගී ජනතාව සඳහා වෙන් කරලා තියෙන මහා මාර්ග. ඒ වගේම වාහන වලට වෙනම ලේන් එකක්, බයිසිකල් වලට වෙනම ලේන් එකක්. පුදුම ලස්සන, ඇත්තටම වෙනම ලෝකයකට ආවා වගේ මට නම් දැනෙන්නේ. ඉතින් මම ඔය කට්ටියට ආරාධනා කරනවා ග්‍රීසියේ මේ ස්ථානේ ඇවිල්ලා නරඹන්න හැමෝම එන්න.
පේනවා මේ දකුණු අත පැත්තෙන් අපි ආපු නැව තියෙනවා. ඒ නැවෙන් නගරයට ගොඩ බැහැලා අපි වෙනම පොඩි කෝච්චියක් තියෙන. කෝච්චියේ තමයි මේ සංචාරය ආවේ කිලෝමීටර් 5ක් විතර වගේ ආවා. ඇවිල්ලා එක නගරය තුලින් බැස්සා. ඒ ස්ථානයකින් බැහැලා ඊට පස්සේ මේ කලපුව හරහා පාලමක් ඉදි කරලා තියෙනවා. මේ දිගටම මෙහා පැත්තේ කන්දට යන්න. එතකොට මේක බොහොම මීටර් 3ක 2ක වගේ ජඹුරකින් තමයි මේක පිහිටලා තියෙන්නේ. මේකේ ගොඩාක් ඉන්නේ කැස්බෑ මධ්‍යස්ථානයක් හැටියට තමයි මේක සංචාර කලාපයක් හැටියට තමයි ඔය කට්ටියට මේක දකින්න පුළුවන්. ඉතින් අපි දකින්නෙත් ඒ විදිහට. ඒතර ගොඩාක් කැස්බෑව ඉන්නවා මේ ස්ථානය තුල. ඉතින් මේ කලපුව පැත්තෙන් තමයි මේ මහා මාර්ගය ඉදි කරලා තියෙන්නේ. මේක වාහන යන්න තහනම්. එතකොට මගින්ට තමයි යන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හරි දැස්සලා තියෙන්නේ. අපි යමු යහා පැත්තේ කැස්බෑ මධ්‍යස්ථානයේට ස්ථානයේ වැලීම සඳහා කැස්බෑන් බලන්න. හරිම ලස්සනයි. හරිම කූල්. මේක නුවරඑළිය වගේ ප්‍රදේශයක්. ඒ සංසක 12ට වගේ තමයි 12යි 14 වගේ අතර. ඉතින් හරිම එකට හරි පිට. කූල් බොහොම ලස්සනට මේක නිදහසේ නරඹන්න පුළුවන්. අපි යමු ඉතින් තව ලස්සන දා තියෙනවා. ඒ ස්ථාන මම ඔබට පෙන්නන්නම්. දේශීය කෝස්ටින් කියන නගරේ තමයි මේ දොඩන් තියෙන්නේ. අල්ලන්න බෑ මේ ඉදිරිය තියෙන්නේ වැටෙනවා. ඒ තරමට මේ මාස් ගානක් වෙඩි තියෙනවා 10 මෙතර බලන්න. හරිම ලස්සනයි. Balokita. ඒ වගේම තමයි දෙහිගසක් තියෙනවා මේ. මේ දෙහිගස් ඔලිව දිනවා දෙහිගස්. මේ මාස් ගානක් දෙහි තියෙනවා මේ දැස්සල. Benvenuti a Messina, visitate col trenino turistico le bellezze della nostra città. Welcome to Messina. We are happy to begin this fascinating visit in one of the oldest and most beautiful cities in Sicily. Bonjour, bienvenue à Messine. C'est avec plaisir qu'on va commencer la fascinante visite de la ville, une des plus anciennes et belles villes de Sicile. Craft shops. C'est une des plus anciennes villes de Messina. Comme vous pouvez voir, regardez le balcon à gauche. Dans le passé, dans cette rue, il y avait beaucoup de magasins d'artisanat. මම දැන් මේ පොඩි ට්‍රේන් එකක් අරගෙන මේ සීනා නගරේ වැලීම සඳහා දැන් යන ගමන් ඉන්නේ. ඒක හරිම ලස්සනයි. එතකොට මේ ගෘහ නිර්මාණ ශිල්පිය තමයි ඉතාලියේ දක්ෂම. ඒක තමයි බලන්න ඕනේ. මම කියව බලන්න තමයි යන්නේ. ඒකයි කියනවා කතෝලික රෝමානු පල්ලි. ඒක කියන ලස්සන කැටයක්. ඒක බලන්න ඕනේ. තව ගොඩාක් සයිට් සීන් තියෙනවා. මේ සයිට් සීන් බලන්න යන ගමන් ඉන්නේ. In front of you can admire Carmine Church. Devant vous, il y a l'église du Carmine. It was inspired by the 18th century style. Built in 1931, il Château de Roccaguelfonio Matagrifone. It hosted Richard the Lionheart with his army on their way to the Holy Land during the Third Crusade in 1191. Of this ancient fortress, you can only see the remaining tower that supports the third.
විශාල පෞරාත්මකත්වයේ තියෙන ඉතිහාසයේ පුරමකක් කියන බිල්ඩින් එකක්. ඒ වගේම තමයි මේක දකුණු අත පැත්තට තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක. මේ පැත්තට තමයි දැන් අපි යමු වෙන්නේ. ඉතින් නාපෝලි කියන නගරය තමයි මේ ඔබ දකින්නේ. ඉතාලියේ තියෙන නාපෝලි නගරයේ සිට සුන්දර ස්ථාන මෙලෙම සඳහා රැඳෙන්න මාත් සමග. මම දැන් මේ මොහොතේ ඉන්නේ පොම්පේ නගරය තුලයි. පොම්පේ නගරය කියලා කිව්වහම ඔබ දන්න එක විශේෂත්වය කුමක්ද කියලා. විසිවියස් කියන ගිනිකන්ද පුපුරලා මේ නගරේ වැසී ගියා. ඒ නගරේ වැසී ගියාට පසුව කැණීම් කරලා පුරා විද්‍යාවෙන් කැණීම් කරලා තමයි මේ දැන් තියෙන මේ නටබුන් ඔය කට්ටියට මේ දකින්න අපිට සලස්වලා තියෙන්නේ. ඉතින් මම අද ආවේ මේක බලන්න. මේක සුන්දර ස්ථානයක්. මේක බලන්න ගොඩක් මිනිස්සු මේ ස්ථානට පැමිණෙනවා. ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම තමයි මේ ඉස්තරාම පෙළ මම ඔය කට්ටියට දක්වන්නේ නොබලූ කෙනෙකුට බලා ගන්නත් බලන කට්ටියට සියසින් බලා ගන්න මෙතෙන්ට එන්නත් මාවතක් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට විදහා පෙන්වන්නේ. ඒ නිසා මම මතක් කරනවා පොම්පෙට ඇවිදින්න සියසින් මේවා බලන්න, මේවා දකින්න. මේ හරි දුර්ලභ දසුන් විසිවියස් කියන ගිනිකන්දට අසු වෙලා මේ නගරය සම්පූර්ණ විනාශ වුණා. ඒක බලන්න මම මේ ආවේ. මේ නගරේ බලන ගමන් ඉන්නේ. මේක හරි ඛේදවාචක අවස්ථාවක්. ඉතින් නමුත් ඉතින් ඒක බැලීමත් අපිට ලොකු භාග්‍යයක් කියලා හිතනවා. ඒක බලන ගමන් තමයි මේ තියෙන්නේ මේ චිත්‍රාම ඔක්කොම දකින්නේ මේ රූපරාම දකින්න කට්ටියට මම දකින්නේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. ඒ නිසා මේක බලන්න. මේවා ලාභ වලින් යට වෙලා ඊට පස්සේ කැණීම් කරලා තමයි මේ තත්ත්වයට අද අපිට පෙන්වන්න අරගෙන තියෙන්නේ. ඉතින් මම මේවා තමයි දැන් මේ කට්ටියට පෙන්වන්නේ. සීසින් බලා ගන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕන ඉතාලියේ. පොම්පෙට ඇවිල්ලා බලන්න ඕන. එහෙම නැත්නම් මම පෙන්වන චිත්‍රකම් ටික බලලා සතුටු වෙන්න තමයි තියෙන්නේ. Взял ей. Видишь, хотя и пляжа. Ты еще берем ту горку, මේ පොම්පේ කියන නගරය තුල ලාභ වලට අහුවෙච්ච ගෙවල් කාමර 3 4 5 වගේ තියෙන කාමර තමයි මේ ඔය කට්ටිය දකින්නේ රූප රාමු පෙලින්. එතකොට මේවා හරි විශාල විදිහට ඝනකම් විදිහට තමයි සීතලට ඔරොත්තු දෙන්න තමයි මේ විදිහේ බිත්ති ඝනකම් වලට ගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ අපි ඇත්තටම ඇවිදගෙන යනකොටත් මට පුදුම විදිහට සීතල දැනෙනවා ඇඟට. මේ කාලෙත් සීතලයි. ඊටත් වැඩිය සීතලක් දැනෙනවා මේ ගල් වල තියෙන සීතලත් එක්කලා. අපි යමු ඉදිරියට බලන්න. රූප It's just like mine. මේ ස්ථානය කටට පෙන්නේ මේ කැණීම් කරනවා තවමත් කැණීම් කරලා ඒවා ගොඩ අරගෙන ප්‍රතිසංස්කරණය කරනවා. ඒ රූපරාම පෙළක් තමයි මේ ඔය දකින්නේ. මේ වගේ තමයි ඒ කාලේදී පර්යේක්ෂක මිනිස්සු මේවා කැණීම් කරලා තමයි අපිට මේ තත්ත්වය අද ගෙනල්ලා තියෙන්නේ බලන්න. ඉතින් මම ඔය කට්ටිය මේවා පෙන්වන්නේ සීසින් දකින්න නම් ඉතාලියේ පොම්පේ කියන නගරයට පැමිණෙන්න. ඇවිල්ලා බලන්න. මම දැන් පොම්පේ කියන නගරය කියන පෞරාණිකත්වයේ තියෙන ගොඩනැගිලි මට අවශ්‍ය කරන දේවල් ටික මම ඔක්කොම බැලුවා. දැන් මම බලලා ඉවරයි. එතකොට දැන් මම මේ වීඩියෝ එකෙන් ඔකට දක්වන්නේ මේක බලන්න ඉතාලියේ මේ ස්ථානයට එන්න. ඇවිදින්න මේක බලන්න. දැන් එහා පැත්තේ තියෙනවා ගිනි කන්දක්. මම ඒකත් ඔය කට්ටියට පෙන්වන්නම්. එතෙන්ට ගියාට පස්සේ ඒකේ චිත්‍ර පසුබිම. ඉතින් මම මතක් කරන්නේ මේක ඇතුළට ගියහම සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට තියෙන්නේ
අපේ වීඩියෝ වගේ ගෙවල් තියෙන්නේ. ඉතින් ඒ ගෙවල් ඉස්සර කාලේ හරි ලස්සනට තියෙන ටික අපිට හිතෙනවා. දැන් මේ ඔක්කොම මේ විදිහට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දවස් 2-3ක්වත් ඇවිදලා ඉවර කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. අවශ්‍ය කරන දේවල් ටික බලලා දැන් මම ට්‍රේන් එකට යන ගම මම මේ මොහොතේ ඉන්නේ විශේෂ කියන ඉනිකන්ද පාමුල. එන්නේ ටිකක් කන්දට කිලෝමීටර් තව 2ක් තියෙනවා. මෙතන කිලෝමීටර් 2ක් ඇවිදගෙන යන්න ඕනේ උඩටම. වෙලාව මදකම නිසාත් අධික සීතල කාලය නිසාත් මට ඒකට වෙලාවක් මදි. ඒ වගේම තමයි උඩට කිලෝමීටර් 2ක් තියෙනවා. එන්න කිලෝමීටර් 4ක් තියෙනවා යන්නේ. මේක තමයි මේ අවුරුදු 100 ගානකට කලින් පුපුරලා මේ කෙලාව ගිහිල්ලා තමයි මම කට ඉස්සෙල්ලා පෙන්නුවේ ඒ නගරේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියේ. විසිවිස් කියන ගිනිකන්ද මම ඉස්සෙල්ලා පොත්පත්වල කියවලා තිබ්බා. නමුත් මම ජීවිතේ හිතුවේ නෑ කවදාවත් අපිට විසිවිස් කියන කන්ද මෙතෙන්ට එන්න පුළුවන් වෙයි කියලා. සුන්දර දසුන් කලාපයක් තමයි මේ ස්ථානයේ නරඹන්න තියෙන්නේ. වම් අත පැත්තෙන් තියෙන්නේ විශාල කඳු යායක්. දකුණු අත පැත්තේ තියෙන්නේ විශේෂ කියන ගිනිකන්ද. ආවත් ඒක සක්‍රීය තත්ත්වයේ පවතින එක තමයි දුර්ලභ තත්ත්වය. හැබැයි මේක කොයි වෙලේ විනාශ වෙයිද කියලා කිසිවෙකුට කියන්නේ නැහැ. ඉතින් හරිම ලස්සන සුන්දර පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1000 ගාණක් උසින් තමයි මේක තියෙන්නේ. එන මාවතත් හරිම මාරු මාවතකින් තමයි මම මෙතෙන්ට ආවේ. අතට මේක ඔය කට්ටියට පෙන්වන්න ඕන හින්දා මම මෙතෙන්ට ආවේ. මට ගොඩාක් වැඩ තියෙනවා කරන්න. ඒ වැඩ ඔක්කොම පසුකලා දාලා තමයි මම මේ ස්ථානවල පෙන්වන්න ආවේ. ඉතින් මේ ස්ථානේ බලන්න, දකින්න, සතුටු වෙන්න ඔය කට්ටියත් ඇවිල්ලා මේවා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම සතුටුයි. නැවත හමු Cerveteri, la Dispoli Cerveteri, Maccarese, Roma San Pietro, Roma Trastevere, Roma Ostiense. VCA ඉඳලා Train Italia Regional Train 4125 from Pisa Centrale to Roma Valley, scheduled departure at 8:42 a.m. is now arriving at platform 3. Please stand මගේ behind the සංචාරය underpass. මම නිම කරා. දැන් මගේ දෙවෙනි සංචාරය තමයි අදින් පසුව තව දින දෙකකට පස්සේ පටන් ගන්න. මම සිවිතන චාවලේ ඉඳලා රෝමේ යන බලාපොරොත්තු වෙන්නේ රෝමේ වතිකානුවටයි මම යන්නේ. වතිකානුව තමයි පාපමහසේ බලන්න තමයි ඇතර මම යන්නේ. Allontanarsi dalla linea gialla, fermata Santa Marinella, Marina di Cerveteri, la Dispoli Cerveteri, Maccarese, Roma San Pietro, Roma Trastevere, Roma Ostiense. මේ වගේ රේල් එකක් තමයි අපිටත් තියෙන්නේ මේ එහා පැත්තලා ඉන්න කේන් රේල් එක. ලස්සනයි රට. හැබැයි මම දැන් ඉන්නේ වතිකානුවේ රෝමේ. එතකොට දැන් මම අලුත්ම වාහනයක් ගත්ත මට සැපවහසෝ යන්න. ඔකට පේන වාහනේ දැක්කහම ඉතින් මම ඕනම දෙයක් ගන්න හොඳ සුපිරි ඒවා තමයි මම කරන්නේ. ලෝකල් ලැඩ මගේ ගාව නෑ. ඒක හින්දා මම දැන් යන්නේ නරුපහේ හෝටල් එකට. ගත්තේ මම එතන ටිකක් පෙන්නන්න. මගේ කරලා තියෙන රූම් එක කොහොමද කියලා. අපි දෙන්නේ නැවත හම්බෙමු. මම ලස්සන වීඩියෝස් ටිකක් දානවා. මාත් එක්ක රැඳෙන්න බලන්න ඕනේ. මම මේ මොහොතේ රැඳී සිටින්නේ ඉතාලියේ රෝමේ වතිකානුව කියන නගරේ තමයි දැන් මම ඉන්නේ. මම දැන් මෙතෙන් තමයි දැන් සංචාරය පටන් ගන්න සූදානම් වෙන්නේ. මට ඉස්සෙල්ලාම හම්බුනේ
හම්බෙන්න ඕනේ නැති එකක් තමයි. නමුත් මම ඒක සතුටින් බාරගත්තා. මං හිතුවා ඔය කට්ටියට ඒක ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්න ඕනේ කියලා. මේ තමයි සුප්‍රීම කෝට් එක. අපේ නඩුව අහන්නේ. ඉතින් මටත් තියෙනවා නඩු කීපයක් ඉස්සර ගන්න. මම යනවා දැන් ඕක ඇතුළට. මම ඇතුළට ගියාට පස්සේ ෆොටෝ ටිකක් ඔය කට්ටිය අරන් දෙන්නන්න. මම නඩුව දාන්නේ කාටද කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ බලමු මේකේ විසඳුම. ඉස්සෙල්ලා මේ චිත්‍ර ටික බලන්න හරිම නිර්මාණශීලී. කැටියන් වලින් ඉතාලිය කියන්නේ අංක 1. මම දැනට රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් දැනට මට දෙන්න පුළුවන් අංක 1 තමයි ඉතාලිය කැටයන්. මාර කැටයන් තියෙන මේකේ. ශිල්පය හරිම දක්ෂයි. මේ ස්ථානයේ බලන්න මේ රූප ටික. බලන්න. කොච්චර ලස්සනට නිර්මාණය අවසන් කරලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ ලංකාවේ නිර්මාණයක් කරපුවාම මේ වගේ අවසානයක් එනවා. ලස්සනට නිමාවක් තියෙනවා. අපේ නිර්මාණ හොඳයි නිමාව අවුල්. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. මුතුම පරිසරය ලස්සනට ගස් කොළන් ඒ ට්‍රීට්මන්ට් කරලා ලස්සනට පාරවල් හරිම ලස්සනයි. ඉතින් මම ඔය කට්ටියට පෙන්නන්නේ මේක දකින්න කැමති කට්ටිය ඇවිදින්න බලන්න. සීසින් දැකලා සතුටු වෙන්න. එහෙම එන්න බැරිකමක් තියෙනවා නම් මගේ වීඩියෝස් බලලා සතුටු වෙන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. මේ තමයි සුප්‍රීම කෝට් එක. දැන් ඉන්නේ සෙන්ට් පීටර්ස් ඩොවා කියන ස්ථානයේ. මේ ස්ථානය ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. එතකොට මේකේ ගෘහ නිර්මාණ අතිශයින්ම අනුම දුර්ලභ විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේක 1600 තමයි මේක නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක බලන්න ඇතුළේ ආසයි. මේ අඩි 5ක් විතර 6ක් විතර 7ක් විතර උස මිනිස්සු තමයි මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම යනවා මේක ඇතුළට බලන්න. ඔය කට්ටියට පේනවා ඇති මේකේ මාර පොලිමක් තියෙනවා. විශාල පොලිමක් තියෙනවා අර පැත්තේ බලන්න. පාස් එකක් හම්බෙලා තියෙනවා. ඒ නිසා මම ඇතුළට යනවා ඒ පාස් එක අරගෙන. ඇතුළට ගියාට පස්සේ මම පේනවා ඔය කට්ටියට කොහොමද වැඩපිළිවෙල කියලා. හරි. හරි දුර්ලභ අවස්ථාවකට මේ එක්කයි යන්නේ ඔය කට්ටියව. සාමාන්‍ය බලන්න කොච්චර පොලින්ද කියලා. ඔන්න බලන්න මාව දැන් ඇවිල්ලා එක් කරගෙන යනවා ඊට පස්සේ මොකද? මමට වීඩියෝ වලින් පෙන්නන්න. පෙන්වන්න ඕනේ හින්දා මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක සියසින් දකින්න ඕනේ, සියසින් බලන්න ඕනේ. මේක මහා අරුම පුදුම ස්ථානයක් හැටියට තමයි අත්‍තරම මම දකින්නේ. මොකද පළවෙනි අවස්ථාව. ඉතින් මට මේ අවස්ථාව ලබා දුන්නු අපේ මහත්තයාට බොහොම ස්තුතියි. මම ඇතුළට යනවා පූජාවට.
සෙන්ට් පීටර්ස් බැසිලිකා පල්ලිය තුලයි පූජාව දැන් දුන්නා. මම අවස්ථාව ලැබුණා පළවෙනිම ස්ථානයේ ගිහින් වාඩි වෙලා පූජාවට සම්බන්ධ වෙන්න කොහොමද මට මේ අවස්ථාව ලබා දුන්න අපේ මහත්තයෙක්. ඒ මහත්තයාට බොහොම ස්තුතියි. පින් ඒ වගේම දුර්ලභ අවස්ථාවක් මේක දැක ගැනීම ලංකාවාසීන්ට මේක ෆොටෝස් එකක් දානවා වීඩියෝස් එකක් දානවා බලන්න. ඇවිල්ලා බලන්න මේක ඉතාලියේ තියෙන්නේ. ඇවිල්ලා සියසිල් දකින්න. අතරමැදි මේක දැක්කම හිතනවා මේවා කොහොමද මිනිස්සු මේ කලේ කියලා. ඒකයි අමුතු විදියට තියෙන්නේ ආසජනක විදිහට අතර නිර්මාණය කරලා තියෙන්නේ මිනිමක් කරන්නේ බලලා සතුටු වෙනවා අනිත් එක තමයි ඔකට පේනවා අර ලක්ෂ කෝටි ගාණක් සෙනග ඉන්නවා අර පල්ලෙහා ටිකට් අරගෙන තමයි මෙතෙන්ට එන්නේ පෝලිං වල ඉන්න ඕන දවස් ගණන් පෝලිං වල ඉන්න ඕනේ මම හිතන්නේ මම විනාඩි 6කින් 7කින් වගේ මේ පූජනීය ස්ථානයට ගොඩ වෙනවා. ඒක මගේ භාග්‍යයක් වෙන්න ඇති. මම කොහොමවත් ඉතින් මේ වගේ තැන් වලට ගියොත් මට කොහොමවත් මේ වගේ අවස්ථාවක් ලැබෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් විනාඩි 7ක වගේ කාලයක් තුළදී මම මේ පූජාවට සම්බන්ධ වෙලා දැස් කරලා ආශිර්වාද කරලා ඒ ඔක්කොම ටික කරගත්තා. මම කියන්නේ ඔය කට්ටියට බැරිකමක් නැහැ. ඇවිල්ලා මේවට සම්බන්ධ වෙන්න. අපි මගේ බෞද්ධ මම නමුත් බෞද්ධ කියලා ඉන්නේ නැහැ. ඒ ශාස්ත්‍රීය ආදරේ හැමෝටම ආදරේ. ඔය කට්ටියට ආදරේ ලෝකවාසීන්ටම ආදරේ. මම මේ ආදරේ හින්දා මෙතනදී ඇත්තටම මේ අවස්ථාවල් මට ලැබෙන්නේ මිනිස්සුන්ට අරුම පුදුමයක් මේක. ඔව් ඒක තමයි ඇත්තටම මට හරිම සතුටුදායක දිනයක් ඇටියට වතිකානෝ කියලා කියන්නේ පාප් වහන්සේ වැඩ ඉන්න ස්ථානය තමයි. ගොඩක් මිනිස්සු ඒ ස්ථානේ බලන්න තමයි එන්නේ. ඒ පල්ලිය දැක බලාගෙන පූජාවට සම්බන්ධ වෙන්න. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණා ඒ හිමිදිරි පාන්දරේ තියෙන පූජාවට සම්බන්ධ වෙන්න. ඒක ලොකු භාග්‍යයක්. මොකද මේක අවුරුදු 25කට සැරයක් තමයි මේ සුද්ධෝත්පාදයන් වහන්සේ යන ඒ මාවත විවෘත කරන්න මිනිසුන්ට ඒ ස්ථානය දැක බලා ගැනීම සඳහා. සුළුමකට කලින් කොකාකෝලා 4ක් විතර බිව්වා. මොකද සීතලේ ඉන්න බැරි හින්දා දැන් මම මැෂින් එකට දානවා. දැම්මහම මට සල්ලි හම්බ වෙනවා. ඉතින් මම කොහෙවත් දාන්නේ නැහැ. මොකද ගියක් කරේ හම්බ වෙනවා නම් ඒක හොඳයිනේ. ඒ හින්දා උන් බලන්න. මොනවද දැම්මා? 3 2 මොනවද ටිකට් එක හම්බ වෙනවා. යුරෝ 1යි. යුරෝ 1 කියලා කියන්නේ 335ක් විතර වගේ. නගරේ මේ නගරයේ ප්‍රධාන ස්ථානයක් හැටියට තමයි මේ ස්ථානය පෙන්නන්නේ. හැබැයි මේ අධික සීතලයි. අවසරකට මෙහෙමවත් ඉන්න අමාරුයි. කට පේන මේ හැම කෙනෙක්ම සීතල ඇඳුම් නැඳගෙන වගේම දෙසැම්බර් 25 කට්ටියගේ උත්සව දවස් කියන්නේ අන්තලට මේ ඔක්කොම දැන් මේ සරසන ගමන් තව තියෙන්නේ. ඉතින් තව දවස් කීපයකින් මට යන්න තිබ්බ රටවල් තව 6කට 7කට වගේ තියාගන්න බෑ. මට යන්න සීතල වැඩි. මම තීරණය කළා මෙතනින් මේ මගේ සංචාරය අවසන් කරලා විතර යන්න. එන ශ්‍රී ලංකාවට යන්න තීරණය කළා. මොකද ඉන්නම අමාරුයි. ඉන්න අමාරුකන්නේ පුදුම සීතල. සෙන්ටිග්‍රේඩ් 3-4 කියලා කියන්නේ හිතා ගන්නකො. කොච්චර අමාරුද කියලා. ඒක හින්දා ඔය කට්ටිය පෙන්නන්නේ මේ දසුන් ඔය කට්ටියත් දෙන්න. ඉතින් ඔය කට්ටියත් ඇවිල්ලා මේ ජීවිතේ මේ වගේ අවස්ථාවලදී ජීවිතේ මුහුණ දීලා බලන්න මේ සීතලට කොහොමද කියලා. මොකද ලංකාවේ මේ සීතලක් අපිට ඇත්තටම නෑ. නූල්ලේ ගියත් එච්චර ලොකු සීතලක් අපිට දැනෙන්නේ නෑ. ඒ වගේ දහස් සංඛ්‍යාතයේ වැඩි සීතලක් තමයි මේ ස්ථානයේ තුල අපිට මේ වගේ රටවලට ආපහු දකින්න ලැබෙන්නේ. ඒ වගේම විඳින්න අවස්ථාව ලැබෙන්නේ ඒ විදිහට. හොඳයි එහෙනම් අපි නැවත ශ්‍රී ලංකාවේදී හම්බෙමු.